ඔයා ප්‍රශ්නවලට නොසැලී මුහුණ දෙන කෙනෙක්ද? නැත්නම් බය වෙන කෙනෙක්ද? ඔයාගේ යටිසිතේ ඇත්තම ස්වභාවය දැනගන්න ඕන නම් මෙන්න මේ සරල කොකොලොජි ප්‍රශ්නයට උත්තර දෙන්න. මෙය ජපානයේ ඉතාමත් ජනප්‍රිය මනෝවිද්‍යාත්මක ප්‍රශ්න අහන ක්‍රමවේදයක්. ඒකෙන් ඔයාගේ යටිසිතේ ඇත්තම ස්වභාවය පහසුවෙන් දැනගන්න පුළුවන්. ඔයාලා හිතන්න ඔයාගේ කාමරයට ලස්සන නිල් පාට කුරුල්ලෙක් එනවා. ඔයා ඒ කුරුල්ලව තියාගන්නවා. හැබැයි දෙවැනි දවසේ බලනකොට මේ කුරුල්ල කහ පාටයි. තුන්වෙනි දවසේ බලනකොට එයා රතු පාටට හැරිලා. ඒ වගේම හතරවෙනි දවසේ බලනකොට සම්පූර්ණයෙන්ම කළු පාට වෙනවා. ඉතින් ප්‍රශ්නේ තමයි පස්වෙනි දවසේ උදේ වෙද්දි මේ කුරුල්ල මොන පාට වෙලා තියෙවිද? පළවෙනි උත්තරේ තමයි ටිකටම කළු පාටයි. දෙවෙනි උත්තරේ ආයෙත් නිල් පාට වෙනවා. තුන්වෙනි උත්තරේ සුදු පාට වෙනවා. හතරවෙනි උත්තරේ රන්වන් පාට වෙනවා. ඉතින් ඔයාලගේ උත්තරේ මොකක්ද කියලා පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න. අංක 1. ඔයා හිතුවේ කුරුල්ල කළු පාටින්ම ඉදී කියලා නම් ඔයා ජීවිතේ ප්‍රශ්න දිහා බලන්න ඉතාමත් අශුභවාදීව. ප්‍රශ්නයක් ආවම ඕක කොහොමත් හරියන්නේ නැහැ කියලා හිතන්න ඔයා පෙළඹෙනවා. හැබැයි ඔයා ඉතාමත් ප්‍රායෝගිකයි. පොළවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. 2. ඔයා හිතුවේ කුරුල්ල ආයෙත් නිල් වෙයි කියලා නම් ඔයා ප්‍රායෝගිකව සුබවාදී කෙනෙක්. ජීවිතේ ප්‍රශ්න කරදර ආවත් ඕව හැමදාම පවතින්නේ නැහැ. ඉක්මනින්ම හැමදේම සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි කියලා ඔයා ස්වභාවයෙන්ම විශ්වාස කරනවා. 3. ඔයා සුදු පාට තේරුවා නම් ඔයා ප්‍රශ්න හමුවේ නොසැලී ඉන්න කෙනෙක්. කොච්චර ලොකු ප්‍රශ්නයක් ආවත් කලබල වෙන්නේ නැතුව වෙන්න තියෙන දෙයක් වෙයි කියලා හිතලා ඉතාමත් සංසුන්න සහ නිවැරදිව තීරණ ගන්න ඔයාට පුළුවන්. 4. ඔයා රන්වන් පාට තේරුවා නම් ඔයා ප්‍රශ්න දකින්නේ Tamanට ලැබුණු ලොකු අවස්ථාවක් විදිහටයි. ප්‍රශ්න හමුවේ පැනලා යන්නේ නැතුව ඒවායින් පන්නරයක් ලැබලා ජීවිතේ තවත් සාර්ථක කරගන්න ඔයා උත්සාහ කරනවා. ඔයාට ආවේ මොන වගේ පෞරුෂයක්ද? වීඩියෝවට ලයික් එකක් දාලා මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.